කියලා පිළිගන්නවා. අද කොහමද දකින්නේ මේ හැම පොඩි යන්නේ කියලා. කොහමද දැන් ඇවිල්ලා තින්නේ කවි කට්ටු යටිය ළඟට. එතන ඉඳලා තමයි යන්න නැත්තේ. ඊළඟ බෝට් එක කරගෙන යන්න නැත්තේ. දැන් අපි ගිහින් බලමු ඉස්සරහට කොහොමද වෙන්නේ. ඔකටි වාහනේ වගේ එනවනම් මෙතනින් වාහනේ එන්න පුළුවන්. මෙතනින් චුට්ට දුරක් පයින් යන්න තියෙන්නේ. කොහොම හරි බසුත් එනවා මෙතෙන්ටම වගේ. ඊට පස්සේ චුට්ට දුරක් පයින් යන්න තියෙන්නේ. ඔකට පේනවාදී මේ වාහනේමත් යනවා. ඉතින් අපිට නම් යන්න බෑ. ඒ කියන්නේ මේවා තමයි යන්නේ වාහන. මෙතන තමයි කොහොම හරි නාගදීපේටයි ඩෙල්ෆ්ටට යන්න තියෙන. ඒ කියන්නේ යන්න ඕන පැත්ත. දැන් මේ සෙනග ඉන්නේ නාගදීප යන්න. ඔකට මම පෙන්නන්නම් දැන් මං ඉන්නේ කොතනද කියලා Google Map එකෙන්. මෙතන තමයි ඉන්නේ. ඔකට පේනවාදී රතු පාට. මෙතන තමයි දැන් අපි ඉන්නේ. මෙතන ඉඳන් තමයි කොහොම හරි නාගදීපේට යන්න තියෙන්නේ. මෙන්න මේ තියෙන්නේ ඩෙල් දූපත. ඒකත් මෙතන ඉඳන්ම තමයි මේ ජෙටි ඉඳන් තමයි යන්න තියෙන්නේ. ඔකට පේනවාදී මේ නාගදීපේ තමයි මේ ධර්ම චක්‍රයකින් පෙන්නන්නේ. අපි එතන තමයි යන්නේ දැන්. කොහොම හරි එතනින් එන්න ඔය කඩේලි වලින් තියෙන්නේ. එතනින් තමයි මේ බෝට් එක යන්නේ. අනිවාර්යෙන් මේකත් දාගන්න ඕනේ. නැත්නම් යන්න දෙන්නේ නැහැ බෝට් එකේ. මාත් කොහොම හරි දාගන්න මේක. දැන් නයින් යන්නේ බෝට් එකට. මේ බෝට් එක කොහොමද ඇතුළට යන්න පුළුවන්. මං ඇතුළට යන්න නැතුව ඉන්න බැලුවේ එළියේ ඉඳන් ලස්සන වීඩියෝ එකක් කරන්න නැහැ හින්දා. යන්න දෙන්නේ නැහැ බෝට් එකේ. ඇත්තටම මාර ලස්සනයි මේ view එක. බලන්න බෝට් තියෙන හැම පැත්තෙම මාර ලස්සන. ඇත්තටම මේක ඉල්ලම් බාන්න නෑ බෝට් එක යනවා කියන එක. සමහර කට්ටිය යනවා වමන යනවා එහෙම කියලා කියනවා. බලමු ගිහිල්ලා කියන්නේ ඉතර ලොකු මේකක් නෑ තාම. රැල්ලක් නෑ. පොඩි නිකන් රැල්ලක් තියෙන්නේ. කියන රූපෙ තියෙන ඇතුලේ වගේ ඉඳලා ඒ හින්දා ලොකු බෝට් එකක් ඇවිල්ලා යන්න පුළුවන්. කොහොමවත් ඉඳගෙන පොඩ්ඩක් දුර ගියා ඉතින් යන්න අමාරුයි. යහන යහට පැද්දෙනවා. අර පුරුදු වෙලා වගේ යනවා නම් යන්න පුළුවන්. දැන් යා පොඩ්ඩක් බය හිතනවා වැටෙන්න වගේ බලනවා. ඇතින් කොහොම හරි පේන්නේ වීඩියෝ පෙන්වන්න කෝවිලකුත් තියෙන නාගදීප ළඟ. මේක එතන මේකින් තමයි ඒ බෝට් එකේ එන්න නැත්තේ එතනින් ඉස්සරහට වෙන්නන්න ඒකත්. ඔයාලට පේනවාද ඒ එන බෝට් ගොඩක් තියෙනවා. කොහමරි බෝට් එකෙන් ආවා. කොහමරි ළඟයි. කොහමරි බෝට් එකෙන් එද්දි පැය භාගයක් විතර යනවා. පොඩි දුරක් තිබ්බට හිමීට එන්නේ බෝට් එක. කොහමරි දැන් යන්න තියෙන්නේ. කොහමරි බෝට් එකේ බැහැගන්න තියෙන්නේ. උඩ ඉඳන් බහින්න බෑ. යට ඉන්න කට්ටියට බහින්න හදලා තියෙන්නේ මේකක්. උඩ ඉඳන් බහිනවා නම් ඈතට පයින්න ඕනේ. එහෙම බහින්න බෑ. අර බහින්න දෙනින් කට්ටිය වැස්සට පස්සේ බහින්න නැත්තේ.
මේල බැහැගත්තා. මොකද දැන් නාගදී වෙනවා. ඒක විතර යන්න යන තියෙනවා. ඔයාලට කියන්නේ මාර බෝට් එකෙන් බැහැලාම ටිකට් එක ගන්න නැත්තේ රුපියල් 80ක් වගේ වෙන්නේ. මොනවයි ටිකට් එක ගන්න. කොහමද ඈතින් පේනවා යන්න නැත්තන. කොහමරි ජැටියෙන් බැහැලා දැන් පන්සල් ළඟට යනවා. අදනම් කොහමරි චුට්ටක් සෙනගෙ ඉදියා. මම තව්වස්සරයි. මේ වරණ ඉස්සරහට යනවා ඉතින්. යන තැනත් මාර ලස්සනක් කියන්නේ වෙනස්ම අත්දැකීමක්. ඔන්න කොහොම හරි මීඩිය මීට ආවා යන්න ගේට් එකකටම. ඇතුළට ගිහින් බලමු ඉතින්. වෙනම දූපතක වගේ නිකන් වෙනම ෆීලිං එකක් තියෙන්නේ. ඔය කට්ටියට අර ලස්සන තැනක් තිය වෙතන වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. නැත්තම් වීඩියෝ කරගන්න තිබ්බා. කියන්නේ වීඩියෝ ගන්න තහනම් කියලා තියෙනවා. ඒකින්ද කරන්න බැරි වුණා. අපරාධ නැත්තම්. මාර ලස්සනක් තියෙන්නේ. කියන්නේ ඊළඟ බලන්න ඕනේ. වෙනස්ම අත්දැකීමක්. දැන් කොහොම හරි ආගදී බැලුවා කොහොම හරි පෙන්නපු කෝවිලට යන්න තමයි දැන් යන්නේ. කට්ටිය කොහොම හරි එනවනම් දේ වගේ එන්න බලන්න. මේ වගේ වෙලාවට නම් මාරම අමාරුයි. ඔව්ව සැර කියන්නේ ඉන්න බෑ ගහක් යටින් යද්දි ඒක මාරම කූල් එකක් තියෙන්නේ. කට්ටිය ඉඳගෙනත් ඉන්නවා. 12කට නම් එන්නම එපා මන්නම් කියන්නේ. මාරම අමාරුයි. දේවල්ට ඇතුළට යන්න කලින් තෙරප්පු එහෙම ගලවන්න තෙරප්පු පොත්තු ටික ගලවලා යන්න නැත්තේ. කොහොමද මේකේ ඇතුළට යනවා නම් ෂර්ට් ගලවලා යන්න නැත්තේ පීමි අය. එහෙම තමයි යන්න නැත්තේ. මම කොහොමද ඇතුළට ගියා. එහෙනම් වීඩියෝ කරන්නත් ඒකෙත් වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. කට්ටිය බලන් ඉන්නවා මේවා තියෙනවා. එහෙම නැත්තම් මාර ලස්සන ඇතුළ වීඩියෝ කරන්න බැරි වුණා ඒකත්. බට් ඉතින් ඇවිල්ලා බලන්න නෑ ඒක. වෙනස්ම අත්දැකීමක් වගේ එකක් තියෙනවා. අර 100යි. මේක මොකක්ද කියන්නේ? මේ හත්කේ ආග බෙල්. ආ. මගේ තමයි ගෙවල ගියාගෙන. එන්න. මේකෙන් එක්කුයි මේකත් කීයද? මේ 1000. ඒ 1000යි. මෙවන් මේ එහෙම මේක තුන්. මේක කැඩින් නෝමල්. කැඩලා මේක. මේ කැඩලා කියන්නේ. මේ කෙලර තියාගන්න කාවතේ දාලා මල් දාන්න. කෝවිලත් බැලුවා. නාගදීපෙත් කලින්ම ගියා. දැන් ආයෙත් කොහොමද බෝඩ් එකට යන්න තියෙන්නේ. ඒ කියන්නේ කලින්ම ආපු දෙනින් නෙවෙයි යන්න නැත්තේ ආයේ
පොවිල් ලගින් යන්න පුළුවන්. එතනින් යන්න පුළුවන්. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න, බෙල් අයිකන් නැත ඕල් දාලා තියාගන්න. එහෙනම් අපි ගිහින් එන්න. ජය වේවා. අන්තිම මෑට් එක බයිට් ආවා.